යදන්නේ මේ පැත්තේ මිනිස් මුලටක් නැහැ කියලා. මම්මේ අයියෝ හිතගෙන හිටියට හරියට පේන්නේ මොකද මොඩ වෙලා කරන්නේ? අනේ නඩියෝ මාව බේර ගන්න මම අමාරුවෙන් පත් වෙලා තියෙන්නේ මම රාජේ අනේ මේ දැන් කවුරු හරි රජ කියපු පදේ අපි පිළිගන්න ඕනේද? අනිත් එක තමුසෙව දැක්කම රජෙක් තියන්නේ දොරටු පාලෙක්වත් කියලා බලනවද? නෑනේ. අපි අහලා තියෙන්නේ උසනම් සිකුරුටි ඈ මිටිනම් කම්කරු මේක රාජකීය ජීවනක් නේ වාක් කරලා තියෙන්නේ. අනේ පලයන් බං යන්නේ. ඒ ඉතින් උසේ උට ඉතල රාජකම් කරන්න පුළුවන්. දැන් මම ජපාන, දැන් මම චීන, දැන් මම හැම වගේ රටවල් වල කොටේ උනේ රාජකම් කරන්න. මේ උසට උසේ පොල් කැටි වගේ හිතේට සමහරවිට මොලේ නෑ. හරි. දැන් රජෙක් කියලා ඔප්පු කරන්න ඔහෙට මොනවද තියෙන්නේ? රජකම නැති වෙච්ච වෙලාවේ කොහොමද දැසිච්ච වෙලාවේ ගිරයෝ ඉතුරු මොකද ඉතුරු නෑ ඇයි ඔටුන්න? ඔතුන්න මතක් කරන්න එපා මගේ පුතා දැහැගත්තානේ ඔතුන්න එතකොට මේ මගුල් ඇත්තා මගුල් ඇත්තා පිටරටකින් තෑගි දුන්නේ අපි සලකනවා මන්ද කියලා ඒ රටේ මරන් ගියා කතා කරන්න එපා වේරස් බුද්ධ පදිස්සක් කළා මාමෙක් දීපා බැංකුව කඩලානේ මාමා අඩුම කරන්නේ අර මගුල් කඩුවනේ මගේ විෂය මගේ විෂය දොරටු පාලනයත් එක පැනලා යනකොට කඩුවක් තරම් ගේනවා දැන් උන් යාදේවිගේ කැපිලි කපනකොට මගුල් කඩුවේ අනේ ඒකනේ කියන්නේ මගේ මිනිහට එහෙම දෙයක් වුණා නම් මම තමයි ඉස්සරහට ඒකනේ ගමේ ගෑණියෙක් අදාද බැඳ ගන්න තිබ්බා මම රජ බිසවක් නේ මම නේද හරි දැන් ඔය කිසිම දෙයක් නැත්තම් ඔහේ රජෙක් නෙවෙයි ඔහේ රජෙක් නෙවෙයි එහෙම මෙහෙ ගිහිලා මම රජෙක් කියන්නේ තවත් කොටනේ මේ කොල්ල කුට්ට තොකුවල අනේ නැගණිය දැන් මොකටද අපි මේ කලකාරී මම ආවේ ඊයේ රෑ මේ සිද්ධිය වුණාට පස්සේ මම මේ කුසගින්නේ ආවේ ඇත්තටම මමට ලොකු කුසගින්නක් තියෙනවා මට රජ පොජුන්න එපා විලගොතුන් එකේ හරි ගවන්නේ අට කාලා දැන් මෙතන මගෙන් කන්නේ කෑම දෙන්නේ නැහැ දැන් මොකද උනේ ඊයේ මධ්‍යම රාත්‍රියේ හරියට මගේ අන්තපුරේ 107 වෙනි විසවක පල්ලෙන්න 108 200ක් විතර ඉන්නවා මම කියන්නේ 107 වෙනි එක 107 වෙනි එකේ පුතා මාලිගාවට පාරදී ඔතුන්න බහැරගත්තා ඒකයි මම යන්නේ මම නැතු මේ ඇවිල්ලා ඉන්නේ ඒකනේ කියන්නේ කලට වෙලාවට ඒ දරුවන්ට ඒ දේවල් බාර දුන්නා නම් රජකම බාර දුන්නා නම් ඕක වෙන්නේ නැහැ අනේ අපිට පිස්සුද බං? එහෙම වෙලාවට රජකම් බාර දෙන මිනිස්සු ඉන්නවද මේ රටේ? ඉන්නවා ඔව් මං ගන්න රජෙක් ඉන්නවා කවුද? හරි එහෙම කියන්න බෑ එතුමා ගැන කියන්න ඕනේ තව ටිකක් පස්සේ එහෙම කවුරු හරි ඉන්නවා නම් එතුමා අනිවාර්යෙන් හොඳ කීර්තිමත් පුද්ගලෙක් වෙන්න ඕනේ. ඔව් හරි ඒක ගැන පස්සේ කියමු හරි ඒකට කතා කරන්න වෙලාවක් ඔව් එතකොට දැන් මේ රජකම නැතුව ඇවිල්ලා මොනවද කරන්න කල්පනා කරන්නේ මොනව කරන්නද ඉතින් මම මේ ගම්පලාදේවත් පැලකොටයක් අටවගෙන කොහෙද ජීවත් වෙනවා කියලා තමයි හිතන්නේ මේ ගම්පලාතේ කල්පොටයක් කටවගෙන ඉන්නවා ඔකට කර්මාන්තයක් දෙන්න ගන්න දෙපේ ඔව් කර්මාන්තයක් කියන්නේ ඉතින් තනියම ඉන්න නිසා ඉතින් හත්ත කර්මාන්තය තමයි කරන්නේ මේ අතර ගන්න පැලකොටේ. නැගණියගේ ස්වාමියා ගෙදර නැද්ද නෑ මගේ කට හොඳ නෑ කියලා අපේ අංගිත එක පැනලා ගියා. අර chance එකයි. මේ ඇත්ත ඒව නම් ඉතින් නැගණිය මට මේ වෙන පැලකොටයක් කටවගෙන හස්ත කර්මාන්ත කරගෙන ඉන්න ඕනේ නෑනේ. මෙතන ඉන්න නැගණියස් එක මොකක් කර කර්මාන්තයක් කරගෙන මට ඉන්න පුළුවන්. එතකොට මට කියන්න ඔබ සැමියාත් එක්ක සම්බන්ධ වුණේ පෙන් කරලා. ඔව් පෙන් කරලා. එතකොට පෙන් කරන කාලේ සැමියාට කට හොද නැහැ කියලා දැන් පේන්නේ නැද්ද? නෑ එයාට මගේ කට ගැන කිසිම අවබෝධයක් තිබිලා නැහැ. එයා බලලා තියෙන්නේ මගේ කට දිහා නෙමෙයි. හැබැයි ඒක නම් සාධාරණයි. සාධාරණයි. මට උනත් දැන් මම මේ කතා කරනකොට ඇහැට කට එනවා හරිය බොහොම ආනිච්ච. මේ කටට ඇහැරෙනවා බොහොම හරි. අනිත් අය මට තමයි ඇහැරෙන්නේ. මේ ඔයගේ අර දිසවරු දීලා තියෙන්නේ ඔය කොට හින්දා. කොට මොන කොට? මම බඳින්නේ නෑ. මම බඳිනවා නම් බඳින්නේ මිනිස් සම්පූර්ණ මිනිහෙක්. සම්පූර්ණ මිනිහෙක්. ඉතින් මම සම්පූර්ණ මිනිහෙක්. කොහෙද? මේ සම්පූර්ණ මිනිහෙක් කියන්නේ මිනිස් භාගයක්. නෑ මම සම්පූර්ණ මිනිහෙක්. කොහෙද? මිනිස් භාගයක් මේකේ විසෝගියේ මිනිස් භාගය හරිනේ. නේ මිනිස් භාගය වගේ පෙරුණාට සම්පූර්ණේම තැන් තැන් වල සමතන තියෙනවා. මොකද නම් මගේ අදහස ගැන කියන්නේ.
අප්පෝ බූව මොකටද? මම ඔයාව කසාද බැලුවට පස්සේ මම වාට රජ සැප දෙන්න. මේ පැත්තෙන් අස්ස ගාලා, අර පැත්තෙන් ඇත් ගාලා, මේ පැත්තෙන් එළුවා. එළු ගාලා කොන්නේ මං හරකා වගේ මං ගෙදර වෙලා ඉන්නවා. නෑ මං කිව්වේ මේ ලීවලින් බූරුයි. ජීවන බූව මොකටද? එයියනේ දැන් ඔයා මාව කතාද බැලුවට පස්සේ මම මේව හිටගෙන ඉන්නකොට ඔළුවට නිකන් කොණ්ඩ කට්ටක් වගේ ගහන්න. දැන් කොටයි. ආයේ කොණ්ඩ කට්ට ගහගා. අනේ නංගියෝ ඒ හැමතිස්සම කෙලින් වෙච්ච වෙලාවම කරන්න ඕනේ කියලා නෑනේ. ඈ අපි දැන් ඔය බලන්න මම මොරටුවේ පැත්තේ ලොකු කඩක් ඉරන්නේ මේ හරහා දාලානේ පූජා ගන්න. නංගිට මොනවද කරගන්න ඕනේ කොණ්ඩ ගැලවෙන්න මම දෙන්න. මේ හැම වෙලාවෙම සප්පෙක් වගේ ඇලෙන්න කියලා කියන්නේ. අනිත් යම අනේ මම කරද්දී බාලක්ෂෝ මම අසරණ වෙලා ඉන්නේ. මගේ මොකද අදහස් තියෙන පොතක් තියෙනවා. ඒ පොත අච්චු ගහලා ඒකෙන් එන ආදායමෙන් අපි පොත ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ මොකක් ගැනද පොත? මම මේ රට ගෙනාවු දැනගන්න. ඒක බලවත් ගන්න නැහැ. ඒ සල්ලි වලින් ආපකන් අඩුම තරමේ බඩ වශයෙන්. හරි එමනම් මගේ කීර්තිමත් ජීවිතය ගැන රාජකීය ජීවිතය ගැන පොතක් ගමු. ඒක කරන්නේ. ඒක උඩ සුරංගනා කතාවකට. පින්තූර ටිකක් එහෙම දාලා පොඩි ළමයින්ට බලන්න. අනේ කරන්නේ මම. මේ අනුකෝ පොතක් ලියනවා මංගලව තියෙන නියම කතා. කතා මේ ගමියෝ උඹට අරුවටද? නෑ මේ අචෙක් ගැන කතා. මේ කියනවා මේ අපි මුලින්ම පොතට නමක් දානවා. ආ මේ නියම රජවරු මෙන්න මෙහෙම. මොකද කියන්නේ? නියම රජවරු මෙන්න මෙහෙම. නියම රජවරු මෙන්න මේම.